අද දින කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ලියෝ සමාජය මගින් සංවිධානය කරන ලද මේ ලෝක දියවැඩියා දිනට සමගාමීව අත්වත් සම්බන්ධ කරගෙන මෙම වැඩිහිටි නිවාසය ආශ්‍රිතව වැඩිහිටියන්ගේ දියවැඩියා රෝගය හඳුනා ගැනීම සහ ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට ප්‍රදේශීය භාර සෞඛ්‍ය වෛද්‍යාධිකාරිවරයා විදිහට මාවත් සම්බන්ධ වෙනවා. මම ඉතාම අගය කරනවා. මොකද මේක කාලෝචිත දෙයක්. මොකද තරුණ දරුවන් වැඩිහිටියන් ගැන නොසලකන කාලයක මේ දරුවන් මේ වගේ වැඩකට මුල පුරලා මේ වගේ වැඩිහිටි නිවාසයක් තෝරගෙන ඒ අය ගැන හොයලා බලලා ඒ අය දැනුවත් කිරීමක් කරලා ඒ අයගේ සුව දුක් විමසන්න මේ දියවැඩියා දිනේ මේ පියවර ගැන මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒක මම හිතනවා මේ සමාජයේ තරුණ පරපුරට හොඳ පූර්වාදර්ශයක් කියලා. ඒක නිසා මම ප්‍රදේශීය භාර සෞඛ්‍ය වෛද්‍යාධිකාරිවරයා වශයෙන් මගේ සෞඛ්‍ය කණ්ඩායම PHI මහත්මිය සෞඛ්‍ය උපදේශිකාවන් සමග අද දින හැමට පැමිණලා ඒ අය දැනුවත් කිරීමක් කරලා ඒ වැඩිහිටියන්ට රස වින්දනාත්මක පොඩි වැඩසටහනකුත් සංවිධානය කරලා ඒ වගේම රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කරලා උසබර BMI බලලා ඒ අයගේ සෞඛ්‍ය ගැන සොයා බැලීමක් කරන්න අද තීරණය කරා. ඔවුන් ඒ දිගටම කරන්න කියලා ඉල්ලීමකුත් අද කරා. ඒ පාලිකාව මාවත කරා ඉල්ලීමකුත් කරා. ඉතින් මේ දරුවන් ගත් ඒ ක්‍රියාමාර්ගය ගැන මම විශේෂයෙන්ම ශාස්ත්‍ර පීඨයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ලියෝ ක්ලබ් එකට ස්තුතිවන්ත වෙනවා. සහ ඒ අයට මේ වගේ වැඩසටහන් කරන්න ඉදිරියේදී ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම කොළඹ මහනගර සභාවේ බොරැල්ල සෞඛ්‍ය වෛද්‍යාධිකාරී වෛද්‍ය ධම්මික අධිකාරී වත්තේ